සාදු සාදු සාදු. දැන් සියලු දෙනා අසුන් ගන්න. තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසුක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨානා වේරමණී පාරගාතු බල විරිය සමංගේ තන් සුග තන් සාර නන්ත මුපේමි සංහාට වෙන බව දුකට වේ දීනිදානං සින්සාතෝ සින්නාම දින්මුනිදානං එමෙතාමෙමින් පැවසු මුනිදන තාතු එමෙහෙම දින කාලේ මයිදන් පියයුතු බුදුරුවනට ආරවේවාදම් රුවනට
සෑමදා සදහම් සරණ යාමි නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යාමි සීල භාවනා වැඩසටහනේ තවත් විශේෂ අංගයක් වන පාත්‍රිකාංශය වෙනුවෙන් පැවැත්වෙන සුමధుර ධර්ම දේශනාව ආරම්භ කිරීමට අපිට සූදානම් වන්නේ. අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම ස්ථානයේ වැඩම කර වදාළ පූජ්‍ය ලියනගහතන්නේ සෝපිත ස්වාමීන් වහන්සේ විද්‍යාලය වෙනුවෙන් මේ අවස්ථාවේදී අපි පිළිගනු ලබන අතර උන්වහන්සේට මේ අපේ පුංචි දරුවන්ට සුමధుර ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා සිටිනවා. එසේනම් අපි ඔබ වහන්සේට ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා වන්දති කල්පටියුතු ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් ඒ වගේම ආසන්නවත් ශ්‍රී ආනන්දාරාමාධිපති මහා විහාර වංශික ඒ සඳහා අපේ පුංචි පුතාට අපි ආරාධනය මතක් කරනවා පැමිණිලා අපේ ස්වාමීන් වහන්සේට දහත් තට්ටිය පිළිගන්නලා ධර්ම දේශනාව සඳහා ආරාධනය කරන්න. හොඳයි හැමෝම සාදුකාරය පවත්වන්න. හොඳයි මෙතන සිට සබ්බ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයථාපි භික්ඛවේ උප්පලං ආයසියල් අවසන් කරලා දැන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න. නිසා කවුරු හරි කෙනෙක් අනුශාසනාවට අවර්ත කරන අවස්ථාවේදී සියලු දෙනාම සාදුකාරයන් පවත්වන්න.
සාදු. ලස්සන උනාට වැඩක් නැහැ. කවුරුත් ආශ්‍රය කරන්න කැමති නැහැ. ඒ අය ගාව මෛත්‍රී සිතුවිලි නැහැ. ඒ විතරක් නෙමෙයි අමනුෂ්‍යානම් පියෝ හෝති. අමනුෂ්‍යය ප්‍රිය වෙනවා. අමනුෂ්‍යය කරදර කරන්න ඉන්නේ නැහැ මෛත්‍රී භාවනාව කරන අයට. ඒ අයත් අමනුෂ්‍යය කියන්නේ දෙවියෝද යක්ෂයෝද ප්‍රේතයෝද සෑම සියලු දෙනාම ආරක්ෂා කරනවා. එහෙනම් ඔන්න ඒ වගේම තමයි එහෙනම් ප්‍රඥාවන්තයෝ බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් භාවනාවේ ආනිසංසන්න ඔය වගේ. එහෙනම් මේ වෙලාවේදී අපි සූදානම් වෙන්නේ භාවනා කරන්න. එහෙනම් භාවනා කරන්න කලින් ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා මොනවාද? අපි ශරීරයේ ඍජුව පවත්වා ගන්න ඕනේ. තුන් ලෝව සුවපත් වේවා. විඤ්ඤාණය සම්පන්නෝ සුඛෝ ලෝකේතු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ මනුස්සානං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරහං සම්මාසාති සාදු. සියලු දෙනා සාදුකාරයක් පවත්වන්න. එසේනම් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වෙසක් පුර soy
මේ දරුවෝ දන්නවද අපේ ලෝතුරා බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න අම්මා කෙනෙක්ගේ වචනයක් හේතුණා. එදා මාතු පෝසක ජාතකයේදී අපේ බෝසත් පුතත් සමග අම්මා නැව් නැගලා මහා සයුරේ මැද්දේ ගමන් කරා